දිනසනේ සානංශ අවසරයි. ප්‍රශ්නේ සානංශ ඔබ වහන්සේ කියනවා ආනන්තරික පාපකර්මය කරන අවස්ථාවක්. එතකොට ඒ පුද්ගලයා රහත් උපමයන් වහන්සේලා මරණයට පත් කරා කියලා. එතකොට සානංශ භාගතුන්සේ ඒ වෙලාවේ වැඩ සිටිය නිසා වහන්සේ දැනගෙන ඒ විපාකයේ ඒ ආකාරයට පැහැදිලි කරා. අහලා තියෙන සම්මාසයේ ඒ වගේ උත්තරමයන් ඒ වගේ කෙනෙක් ශාසනයට එක්තුම් වෙන්න බැහැ කියලා අනන්තික පාප කර්මයක් කළොත් මම මතක නැහැ සම්මාසයේ ඒක සඳහන් කරාද කියලා. මගේ ප්‍රශ්නේ සම්මාස දැන් ඒ පුද්ගලයා දන්නේ නැත්නම් එතන රහත් පිරිසක් විදියට ඒකට අන්තික පාප කර්මයක් වෙනවා කියලා දන්නේ සාමාන්‍යයෙන් බැලුවා කියලා දන්නේ පිට පිරිසක් දන්නේ නැහැ. ඒකට එහෙම කෙනෙක් ශාසනයට ඇතුළු වුණොත් එතන කොහොමද සාමාන්‍යයෙන් ඒ ප්‍රතිපදාව කියන්නේ ආකාරයට කොහොමද කියන තමයි සාමාන්‍යයෙන් දැනගන්න අවශ්‍යයි. ඔය එක වෙන්න පුළුවන්. ඒක ඉතින් විශේෂයෙන් රහතුන් සම්බන්ධයෙන් වඩා ඔක ලොකුවට වෙන්න පුළුවන් අම්මා තාත්තා ගැන. දැන් උදාහරණයකට සමහර වෙලාවට දරුවෝ අම්මා තාත්තා දන්නේ නැති අවස්ථා ඉන්න පුළුවන්. සමහර වෛශ්‍යාවන්ට දරුවෝ උපදිනකොට තාත්තා දන්නේ නැති අවස්ථා තියෙන්නත් පුළුවන්. සමහර බටහිර රටවල තාත්තා ඒ කියන්නේ සංසර්ගයේදීලා දන්නේ නැතිව සාමාන්‍යයෙන් අම්මා නම් දන්නවනේ. තාත්තා නොදන්න අවස්ථා ඉන්න පුළුවන්. තවත් සමහරට පොඩි කාලේ ලබා දීලා දාලා ගිහිල්ලා නැත්තම් ඕෆනේජ් වල ඉඳලා අම්මා තාත්තා දෙන්නම දන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක නමුත් තමන් මිනිස්සෙක් ඝාතනය සතෙක් ඝාතනය කරනවා. මිනිස්සෙක් කියලා හිතන්න ඕන එක. මිනිස්සෙක් ඝාතනය කරනවා. තමන් දන්නේ නැහැ තමන්ගේ පියා කියලා. එයා මරනවා එයාව. එතකොට ඒක අනන්තරීය කර්මය. ඊට පස්සේ එතකොට එයා දන්නෙත් නැහැ වෙන මිනිස්සු දන්නෙත් නැහැ තාත්තා කියලා. මොකද අම්මා අපිට මොකක් කරේ කොහොමද ලින්ක් එක හදාගන්න බෑ කියලා තොරතුරු නැහැ කියලා මිසින් කියලා. අම්මා තාත්තා දන්නෙත් නැහැ මේ පුතා කියලා. එහෙම වෙන්න පුළුවන් සම්පූර්ණ එක. ඒතර ඒ වගේ අවස්ථාවල ප්‍රාණ අනන්තරීය වෙලා ඉතින් මෙයා ඇවිල්ලා මහාන වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවකින් අඩුවෙන් බේරිලා හරි දුක් දඬුවම් බිඳලා හරි හදිසි කෝපේ නිසා හරි මොකක් හරි වෙලා මෙයා එළියට එනවා. ඒතර මෙයා දන්නවා මම මිනිහෙක් මැරුව එක අඟුලිමාලත් රහත් වුණා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ සාසනේ මහාන වෙන්න. ඉතින් ඊට පස්සේ මහාන වෙනවා මෙයා. එතකොට මෙයා හැබැයි අනන්තරීය කර්මයක් කරපු කෙනෙක්. ඒතර විනය පරියාය තමයි මෙයාට උපසම්පදාව සහ පැවිද්ද පිහිටන්නේ නැහැ. ඒක තමයි න්‍යාය. පිහිටන්නේ නැහැ. ඒතර එයා යම් කෙනෙක් එයා මහාන කරොත් එයා දන්නේ නැහැ නේද? එයා දන්නේ නැහැ අපි දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ. එයා මහාන කරනවා යම් කෙනෙක්. ඒ මහාන කරන කෙනාටත් පැවිද්ද පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ ටෙක්නිකලි ප්‍රශ්නයක්. කවුරුත් දන්නේ නැහැ කියලා වොත් ඔය ඉතින් දන්නේ නැහැ. නමුත් ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි එයා කෙනෙක් උපසම්පදා කරනවා වෙන කෙනෙක්. එතනදී ස්වාමීන් වහන්සේලා අඩුමතරේ 5ක් වුණේ උපසම්පදාවට. ස්වාමීන් වහන්සේලා 10 දෙනෙක් ඉන්නවා පිරිසුදු. මේ කෙනත් ඉන්නවා. මෙයා දන්නෙත් නෑ දැන්. හැබැයි අනිත් ස්වාමීන් වහන්සේලා 9 දෙනෙක් හිටියානේ. මෙයාත් එක්ක තව 10. 5 දෙනෙක්ගෙන් පිරෙන හින්දා මෙයා හිටිය කියලා බාධකයක් නෑ. උපසම්පදා පිළිහිටනවා. එයා උපාධ්‍යන ප්‍රශ්නයක් නෑ. මොකද 5 දෙනා හිටියනම් ඇති. එතනදී. උපසම්පදා හරියට කර්ම වාක්‍ය. මෙයා කර්ම වාක්‍ය කියනවා කියලා මේක දන්නේ නැතිව කට්ටිය. කර්ම වාක්‍යයක් කියන්නට ඕනේ වාක්‍ය. ඒ වාක්‍ය කියන එක මෙයා විසින් කරත් ප්‍රශ්නයක් නෑ. මොකද එතන අවශ්‍ය ඝන පූර්ණය කියන සංඥා හිටපු නිසා. හැබැයි 5 දෙනා ඉන්නේ උපසම්පදා. ඒක සාමාන්‍යයෙන් අද වෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන් උපසම්පදා කරනකොට 20 ගාණක් විතර ස්වාමීන් වහන්සේලා ගන්නවා. 20ට වැඩිය සාමාන්‍යයෙන් ගන්නවා අද ලංකාවේ නම්. ඉතින් ඔය ප්‍රශ්නේ නිසා සැකයක් තිබුණොත් කියන එක. ඉතින් 5 දෙනයි කියලා හිටියේ. මෙයා එක්කෙනෙක්. ඒතර මෙයාට උපසම්පදාව නැහැ. මෙයාට මහානකම නැහැ. ඒතර උපසම්පදා විනය කර්මය කියලා දින 4 දෙනෙක්ගෙන් සැබෑ භික්ෂුව. එයා ඝන පූර්ණේ වෙන්නේ. එයා භික්ෂුවක් නෙවෙයි. එයාගෙන් මොනවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා ඉෆෙක්ට් කරන්නේ නැහැ මේවා. පොඩි තැන්වල පුළුවන් ওই ඡන්දය අරන් යන්නේ වගේ ඒ වගේ වෙන්න පුළුවන්. ලොකු විනය කර්මවලදී එයා සමාජිකයෙක් වෙන්නේ නැහැ. ඒතර 5 දෙනයි නම් හිටියේ. මෙයාත් එක්කෙනෙක් ඉතිරි 4 දෙනා. ඒතර උපසම්පදා වෙලා තියෙන 4 දෙනෙක්ගෙන් ඉන්වැලිඩ්. උපසම්පදා පිළිහිටන්නේ අර කට්ටියට. හැබැයි 5 දෙනෙක් හිටියනම් හරි. හොඳ භික්ෂුන් 5ක් හිටියනම් හරි. එතකොට ඉතින් කොහොමද ඔක හදන්නේ කියලා. ඒතර ඒ වගේ කර තමයි උපසම්පදා වෙනකොට 20 දෙනෙක් විතර ගන්නෙ. මොකද දැන් ඒක නා මම කියලා හිතන උදාහරණ උපමාවකට. ඒතර මම මහාන කරනවා. එයාට පිහිටන්නේ නැහැ මහාන කරන කෙනා. උපසම්පදාවේ දැන් ඒතර මහාන කරන්නේ එක්කෙනයි සාමාන්‍යයෙන්.
ඒතර මගෙන් මම සිල් දෙනවා නම් පිළිටන්නේ නැහැ යාට. අපි දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ. හැබැයි උපසම්පදා වෙන වෙලාවේදී 20ක් විතර ඉන්න හින්දා මෙයා සාමාන්‍ය භූමියේ හරියට පිළිහින්නේ නැත්නම් උපසම්පදාව හරියට කරුණා නම් උපසම්පදා පිළිහිනවා. ඒකත් තියෙන එක. ඒ නිසා උපසම්පදාවෙන් අපි ඔය ආරක්ෂාව ගන්නවා කොහොම හරි. මොනවා හරි සාමාන්‍ය පැවිදි අඩුවක් තිබුණොත් මහාන කරපු කෙනාගේ අඩුවක් තිබුණොත් මහාන කරපු ස්වාමීන්වහන්සේ පරාජිකව අඩුවක් වෙලා තිබුණොත් ඔය වගේ ප්‍රශ්න වෙලා හිටියොත් උපසම්පදාවේ 20 ඉන්නවනේ. ඊතර 20 දෙනෙක්ගෙන් ඉතින් 15ක්ම 16ක්ම අවුල් වෙන්න බෑනේ. එහෙම අවුල් වුණොත් එහෙම නිකායෙම එහෙම ප්‍රශ්නයක් එහෙමනම් ඉතින්. ඉතින් එහෙම වෙන්නේ නැති සම්භාවිතාව මත අපි ගන්නවා. එතකොට අවශ්‍ය ප්‍රමාණය හිටියා. එහෙනම් උපසම්පදා පිහිටියා කියලා අපි සලකනවා. ඉතින් ඕක ඉතින් අයිසොලේට් සිද්ධ නැහැ. හැමෝටම ඔය සිද්ධිය වෙන්නේ නැහෙනේ. ඔය මහා කලාතුරකින් අභාග්‍ය සම්පන්න එකක්. මේක තමයි විනය පරයයන් තියෙන ක්‍රමයේ විසඳුමක් නැහැ. ඉතින් දැනගත්ත දවසේ යවන්න ඕනේ. දැනගත්තොත් යවන්නට ඕනේ. ඒකේ එක්ස්කියුස් එකක් නැහැ. සිවුරු අරවල යවන්නට ඕනේ. යන්න කියන්න පුළුවන් එයාට. මොකද එයාට උපසම්පදා සාමාන්‍යර භූමියවත් ඉන්න බෑ. පරාජිකා වෙච්ච ආමතුරන්ට සාමාන්‍යර වෙන්න පුළුවන්. මෙයාට සාමාන්‍යර වෙන්න බෑ. ඊළඟට මෙයාගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් මෙයාට ස්පිරිචුවලි ප්‍රෝග්‍රස් වෙන්නට බෑ. ඒක සමහරට එයා දන්නේ නැති වෙයි මොකද්ද හේතුව කියලා. එයාට තේරෙන්නේ නැති වෙයි ලොකුවට. එයාට සීලය රකින්න පුළුවන්. චිත්ත සමාධියක් ඇති කරගන්න බෑ මෙයාට. මොනවාරි හේතුවක් උඩ සිත ඒ මට්ටමට එන්නේ. දැන් දන්නවනම් ඒක මතක් වෙනවා නම් තාත්තා මරපු එක එක්ක යා අර මරපු මිනිහ මතක් වෙයි යාට. මිනිහ මරපු එක මතක් වෙන්නේ නැති. මට කියන්න තේරෙන්නේ නැහැ මොකද ඒක එක්ස්පීරියන්ස් එකක් නේ කවුරු හරි ලබන. එයාට මිනිහ මතක් මරපු එක මතක් වෙනවා. නැත්තම් වෙන මොකක් හරි හේතුවක් උඩ යාගේ ලොකු චිත්ත 1000ක් ඒක එකඟ කරන්න යනකොට තියෙන්නට ඕන. එයාට අනිත් කුසල කර්ම කරන දන් දෙන්න පුළුවන්, සීල් රකින්න පුළුවන්, ගුණධර්ම වඩන යම් භාවනා මනසිකාර කරගෙන නමුත් ඒකේ ප්‍රෝග්‍රස් එකක් වෙන්නේ නැහැ. ඒ තරම් බලවත් ඔය ආනන්තරීය කර්මය කියන එක. ඒක ආවරණය කරනවා කෙලින්. නිකන් අර මේකක් දැම්මා වගේ, ස්ලැබ් එකක් දැම්මා වගේ යාට එතනින් එහාට යන්න බෑ. මේ ජීවිතය ඇතුලේ. එයා නොදැන ඒක වුණත්. නොදැන කියන්නේ එයා ප්‍රාණඝාතය දැන කරන්නේ මැරුවේ අම්මා කියලා දන්නේ නැහැ එයා. මිනිහෙක් මැරුවා කියලා දන්නවා. මම ඉලක්ක කරපු කෙනා මැරුණා. මැරුවා අර රහතන් වහන්සේලා වුණා වගේ. ඒ නිසා එයාගේ පැත්තෙන් ගත්තම එයා ඉතින් ලොකු අභාග්‍ය සම්පන්න භාවයකටපත් වෙනවා. ශාසනයේත් අර වගේ අර්බුදයකට එන්න පුළුවන්. ඒක වහන්න තමයි සාමාන්‍යයෙන් උපසම්පදාව වෙන උතන ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් විනය කර්ම ප්‍රශ්නයක් නැහැනේ. උපසම්පදාව පිහිටියද නැද්ද කියන එකෙන් තමයි ශාසනය පවතින්නේ. අනිත් වෙන වැරදි වුණා කියලා වෙන අපිට මොකෝ යම් බරපතල වැරදි වෙන්න පුළුවන්. පරාජිකා නොවි ඉන්න තාක්කල් ශාසනය රැකෙනවා. එයාට පුළුවන් තව කෙනෙක් මහාන කරවන්න, උපසම්පදා කරවන්න. ඒ නිසා උපසම්පදාවෙන් අපි මේ සීමාව දාගෙන වැඩිපුර භික්ෂුන් වහන්සේලා ලොකු ප්‍රමාණයක් අරගෙන තමයි උපසම්පදා විනය කර්මයක් සිද්ධ කරන්නේ සාමාන්‍යයෙන්. ඒත් අනිවාර්යෙන් අර අපේක්ෂකයට උපසම්පදා පිහිටියා කියන සංඛ්‍යාවට යනවා. අනිත් ඒවාලි තනි විදිහින් කරගන්න අවස්ථා තියෙනවා. ඒ හතර දෙනාගෙන් එහෙම කරන අවස්ථා තියෙනවා. නමුත් අතනදී ගොඩාක් පරිස්සම් වෙනවා. ඉතින් ඒ වගේ ක්‍රමවේද ස්වාමීන් වහන්සේලා හදලා තියෙන්නේ ඔය වගේ හේතු නිසා. ඔය වගේ ඔය ඔබතුමිය හිතුවා වගේ ඇනලිසිස් එකක් ලොකුවට ඒක ඕක සම්බන්ධයෙන් නෙවෙයි. ගොඩාක් තියෙන වත්මානත් සම්බන්ධයෙන්. මේ හැම තැනකම ඔය වගේ ෂාප් පොයින්ට්ස් තියෙනවා. ඒතර අහන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ එච්චර සැලකුවද? ඔව් සලකලා තියෙනවා එහෙම. උන්වහන්සේ ඉතින් ඒක ඥානවන්තයෙක්නේ. එතකොට ඔබතුමියට ආවා වගේ මේක වුණොත් මොකද වෙන්නේ කියලා ප්‍රශ්න එනවා ටක් ගාලා. ඒක විනය ඉගෙන ගන්න අපි හැමෝටම එන ප්‍රශ්නයක්. එතකොට ඒක බුදුරජාණන් වහන්සේටත් ඒක එන්න එපා අනිවාර්යෙන් අච්චර ප්‍රඥාවන්ත සාසුන් වහන්සේ. එතකොට උන්වහන්සේ කියන්නේ ඉතින් බැරි වෙලා හරි එක්කෙනෙක් හරි හිටිය. පස් දෙනාගෙන් එක්කෙනෙක් හරි පරාජිකා හෝ ඒ කියන කෙනෙක් නම් උපසම්පදා පිළිටන්නේ නැහැ. ඒක no chance එතන. එතන ඉඩක් දීලා නැහැ. මා උපසම්පදාව ලබන කෙනා දන්නෙත් නැහැ. යා හිතනවා අවුරුදු 20 පැනලා කියලා. අම්මා දන්නෙත් නැහැ හරියට. හැබැයි ප්‍රතිසන්දි ගත්ත දවසේ ඉඳලා අවුරුදු 19යි මාස 11යි. දවස් කීපයයි. නැත්නම් හරියටම ප්‍රතිසන්දි ගත්ත මොහොතේ දවස් 30 පිරීලා නැහැ. දවස් 29යි. උපසම්පදා කරනවා. මහණෙනි අනුපසම්පන්නයි. පිළිටන්නේ නැහැ උපසම්පදාව. ටෙක්නිකල්, තනිකර ටෙක්නිකල්. එයාටත් ওই ප්‍රශ්න තියෙනවා. එයාත් ඊට පස්සේ ඉදිරියට යන්න පුළුවන්. එයා ගිහිල්ලා මහාන කරවන්න. මහානකම් පිළිටන්නේ. උපසම්පදාවේදී අර ප්‍රශ්නේ නිහින්දා වැඩිපුර කට්ටිය ගන්නවා. හැබැයි එයාට මාර්ගඵල අධිගමනය කරනවා. මොකද දන්නේ නැහැ තමන්. හැබැයි දැන හිටියොත් මගේ උපසම්පදාව නැහැ කියලා එයාට ප්‍රෝග්‍රස් එකක් ගන්න බෑ. මොකද එයා වංචාවන්නේ කරන්නේ ශාසනයට. හැබැයි එයා නොදැන හිටියොත් එහෙම අඩු වයසෙන් උපසම්පදා වෙච්ච කෙනා එයාට රහත් වෙන්න පාපුලෝ. රහත් වෙන්න පාපුලෝ. ආනන්තරීය කර්මයේදී වෙන්නේ සම්මුති ප්‍රශ්නයක්වත් එහෙම එකක් නෙවෙයි. මේ කර්මයෙන් අපි නොදැනුවත්වම බලපාන. ඒක නිසා
අම්මා තාත්තා මරපු කෙනෙක් දිනපතා දන් දුන්නත් දන් දෙන්න ඕනේ. ඒක වගේ වෙච්ච වැරදක් තියෙන කෙනෙක් ඉතින් පුළුවන් තරම් දන් දෙන අජාත සත්තු වගේ. මොකද සසරට උපකාරයි යාට. ඊළඟ භවයෙන් එහාට මොනවා හරි ගොඩවීමක් කරගන්න පුළුවන්. ඒක තමයි කල යුත්තේ. අම්මා මරනවා කියලා ඉතින් අඬාන ඉන්න එක තේරුමක් නැහැ. කොහොම හරි යාගෙන් ගොඩ එන්න මොනවා හරි යාට අනුශාසනා කරන්න ඕනේ ඒ ක්‍රමයට. නමුත් අජාත සත්තුට ඒක තමයි බුදුරණන් වහන්සේ දුන්නේ අවස්ථාව. එයා ගොඩාක් දේවල් කරගත්තා ඒකෙන්. ආනන්තරීය කර්මය අකුසලේ පව අඩු කරගත්තා. විපාකේ පව උසුපත් නරකයට ගියා විචි. මහා නරකයට යන්නේ නැතුව. ඉතින් ඒ தත්ත්වය කරන්නට ඕනේ. නමුත් කොච්චර උත්සාහ කළත් ඒක කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ වහනවා යාගේ ප්‍රෝග්‍රස් එක. ඒකට හේතුව තමයි අභිධර්ම ක්‍රමයෙන් ඒ කර්මය අවකාශ ලබනවා ඒ මොහොතේම. අවකාශ ලබනවා කියලා කියන්නේ අපි ජීවිතයක් ලබන්න යනකොට කර්මයකට ඔපචුනිටියක් හම්බෙන්න ඕනේ. ඒ ඔපචුනිටි ලැබුව කර්මෙන් තමයි ප්‍රතිසන්දිය දෙන්නේ. එතකොට ඒ ඔපචුනිටි ලැබුව කර්ම සමහරලාට අපි දුගතියට කර්මයේ ඔපචුනිටි ලැබලා තිනකොට කල්යාණ මිත්‍රයෝ නිසා හෝ යෝනිසෝ මනසිකාරය නිසා වෙන කුසල කර්මයකට පුළුවන් එක අභිබවලා සුගතියට අරගෙන යන. එහෙම කතා ප්‍රවෘත්ති තියෙනවා. දුගතිය දුටුගම රජුනාට එහෙම වුණා කියලා කියන්නේ. දුගතිය යන අකුසල කර්මය මතුවෙච්ච ලාවේ රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කුසලයක් මතක් කළා ඒ කර්මය ප්‍රතිබාහනය කළා කුසල කර්මය මතු කළා සුගතියට යවුවා. උපකාර කරා. ඒතර අවකාශ ලැබුණ කර්මය තමයි ප්‍රතිඵලය විපාක ලබා දෙන්නේ. අවකාශ නොලබා කර්මයකට විපාක දෙන එක ඉතාම වැදගත් concept එකක්. අවකාශ ලැබීම කියන එක. මේ අවකාශ ලැබපු කර්ම වලින් තමයි ඒතර අනන්තරීය කියන එකේ තේරුම තමයි. අනන්තරීය කියන එකේ අර්ථය තමයි ඒක කරපු ගමන් අවකාශ ලැබනවා. අවකාශ ලැබුවට පස්සේ කිසිම ක්‍රමයකින් ප්‍රතිබාහනය කරන්න බෑ. ඒක අවිවහනය කරන්න බෑ. ඒක අර කොන්ක්‍රීට් එක දැම්මගේ උපමාවක් ගත්තා. ඒක මොනවත් කරන්න බෑ එතනින් එහාට. ඒ ජීවිතේ. කුසල කර්ම කරන්න පුළුවන්. ඊළඟ ජීවිතේ ෆික්ස්ඩ්. ඒ නිසා මාර්ගඵල ලැබුවොත් වෙනස් වෙනවනේ ඔක්කොම. ඒව එකකටවත් ඉඩ නැහැ. ඒ නොයන පරිද්දෙන් තමයි මෙයා අවකාශය ලබන්නේ. ධානයක් උපදවන්න බෑ. එකම දෙයකට එකම කර්මයකට පුළුවන් එයා අභිභවන්න. ඒක ප්‍රතිබාහනය කියලා කියන්නේ. ඒකට අභිභවන්න පුළුවන්. ඊට වඩා බලවත් අනන්තරියක් කළොත්. ඒක දේවදත්ත ස්ථවිරයන්ට උනා. ගල පෙරලලා ලෝහිත උප්පාදේ කරා ආනන්තරී කර්ම අවකාශ ලැබුවා. බුදුරණන් වහන්සේ උඩ බල්ලා කිව්ව මුණ දිහා බල්ලා කිව්වා පුද්ගලයා මහා දරුණු පාපයක් කරගත්තද කියලා. නිරේට නියම වුණා. නමුත් ඒකට වඩා බලවත් එකක් කරා සංඝ බෙහෙදේ කරගෙන ඒක ආවා ඊට පස්සේ උඩට. ඒ නිසා තමයි ඒවට ආනන්තරීය කියලා කියන්නේ. ඒ නියත මිත්‍යා දෘෂ්ටියත් දැඩි ලෙස සමාදන් වෙලා ඒක ෆලෝ කිරීම විතර නෙවෙයි. ඒක තමන්ගේ ඇඟේ කරගෙන ස්ථාවර වුණොත් එහෙම ඒකත් ඔය ලක්ෂණයම පෙන්වන්න කරනවා. ඒක තමයි ආනන්තරීය කියන එකේ ලක්ෂණය. ඉතින් විනය පරියායෙන් ඔහොමයි, පුද්ගල පරියායෙන් ඔහොමයි, කර්ම පරියායෙන් ඔය විදිහට උත්තර දෙන්නේ. ප්‍රමාණකින් ස්වාමීන් වහන්සේ දීර්ඝ පිළිතුරක් අප්‍රමාණකින් දෙනවා සර්.